And my topic today is, what are you seeing? ඔබ දකින්නේ කුමක්ද? අද මගේ තේමාව. What are you seeing? ඔබ දකින්නේ කුමක්ද? Because what you think and what you see are connected. ඔබ සිතන දේ, ඔබ දකින දේ ඊටාම සම්බන්ධයි. So the power of thoughts, සිතුවිලි වල බලය, you know, what is the power of thoughts? කුමක්ද සිතුවිලි වල බලය? You know, what are your thoughts? මොනවද ඔබගේ සිතුවිලි? You know, Pastor Chris has given a definition of thoughts. සිතුවිලි පිළිබඳව අර්ථකථනයක් විග්‍රහ කිරීමක් පාස්ටර් ක්‍රිස් දීලා තිබෙනවා. Pastor says thoughts are pictures of the mind. සිතුවිලි ඇවිල්ලා අපගේ මනසේ පින්තූරු. Our thoughts are pictures of the mind. මනසේ ඇති අපේ සිතුවිලි අපේ මනසේ ඇති පින්තූරු. It can be constructive or destructive. ඒක විනාශකාරී වෙන්නත් පුළුවන්, ඒක ඵලදායී වෙන්නත් පුළුවන්. It has power to construct or to bring down all, you know, it has endless possibilities. ඒ සිතුවිලි වලට අසීමිත ලෙස හැකියාව තිබෙනවා ගොඩනගන්නත් විනාශ කරන්නටත්. So your thoughts are very important. ඔබගේ සිතුවිලි ඉතා වැදගත්. Your thoughts also affect your emotions. ඔබගේ සිතුවිලි කරන කොටගෙන තමයි ඔබගේ හැඟීම් තීරණය වෙන්නේ. So your thoughts can keep you in bondage, or your thoughts can give you glorious liberty. ඔබගේ සිතුවිලි වලට පුළුවන් ඔබව බන්ධනයෙන් තියන්න. ඔබගේ සිතුවිලි වලට පුළුවන් ඔබට මහිමාන්විත නිදහස්කමක් දෙන්නට. You know, someone said, unless you change a man's thinking, you cannot change a man's attitude and life. යම් කෙනෙක් කිව්වා මිනිස්සෙක් සිතන ආකාරය වෙනස් කරේ නැත්නම් එම මිනිස්සයාගේ ආකල්ප හෝ ජීවත් වෙන ආකාරයවත් වෙනස් කරන්නට බෑ කියලා. Your life today අද දවසේ ඔබගේ ජීවිතය is a some number of thinking that you entertain or encourage in your mind, in your thoughts. අද දවසේ ඔබ යම් ස්ථානයක සිටිනවද? එය තීරණය වෙන්නේ ඔබගේ මනසේ ඔබගේ සිතුවිලි වල එකතුවේ සාරාංශයක් ප්‍රතිඵලයක් ලෙස. So the state of your life today is what you have been thinking in your past. ඉන් අර්ථවත් වෙන්නේ ඔබගේ ජීවිතේ ඔබ යම් තත්වයක සිටිනවද අද දවසේ එය තීරණය වෙන්නේ ඔබගේ සිතුවිලි වල එකතුවේ සිතුවිලි අනුවයි. Hallelujah. අතීතයේ. So how do you change? If you want to see your life change, ඔබගේ ජීවිතයේ යම් වෙනසක් ඔබ බලාපොරොත්තු වෙනවා නම් you have to change the way you think. ඔබ සිතන ආකාරය ඔබ වෙනස් කරන්න අවශ්‍යයි. And you know, when you are born again, when you believe Jesus Christ, God is interested in bringing change to your life. He wants to make you better. He wants you to fulfill His desire in your life. ඔබ නැවත උපාදනය වුණාම යේසුස් වහන්සේව ඔබගේ හදවතට ඔබගේ ජීවිතයේ ස්වාමියා ලෙස පිළිගත්තාම උන්වහන්සේගේ කැමැත්ත ඔබගේ ජීවිතය දියුණු කිරීමයි. නැත්නම් ඔබගේ ජීවිතය ඔබ හිටියට වඩා ඉදිරි තත්වයකට ගෙන යාමයි. You cannot know Jesus and your life be the same. ඔබගේ ජීවිතයේ යේසුස් වහන්සේව දැනගෙන හඳුනගෙන ඒ ආකාරයටම ඔබට ජීවත් වෙන්න බෑ. Because God has a plan for you. දෙවියන් වහන්සේ තුල ඔබගේ ජීවිතයට සැලැස්මක් තිබෙන නිසා. He has a wonderful plan for you. අලංකාර සැලැස්මක් තිබෙනවා. And He wants to help you to fulfill His plan in your life. To come to that place where you're fulfilled with your life. උන්වහන්සේගේ කැමැත්ත ඔබගේ ජීවිතයේ ඔබ තෘප්තිමත් ස්ථානයකට පැමිණීමයි. And one of the key things He does is to change your life through pictures. එක යතුරක් තමයි උන්වහන්සේ කරන පින්තූර මගින් ඔබගේ ජීවිතය වෙනස් කිරීම. He wants to change your thoughts, your thought process, your thought pattern with pictures. ඔබගේ සිතුවිලි, ඔබ සිතන ආකාරය පින්තූර වලින් වෙනස් කරන්න උන්වහන්සේ කැමතියි.
And he uses the word of God for that. උන්වහන්සේ ඒට පාවිච්චි කරන්නේ දෙවියන් වහන්සේගේ වචනය. In Genesis 13, we see the story of Abraham. ඔබ දකිනවා ඒ උප්පත්ති 13 ආබ්‍රහම්ගේ කතන්දරය. From verses 14 onwards. 14 වන පදයේ සිට You know, Abraham was chosen by God. දෙවියන් වහන්සේ ආබ්‍රහම්ව තෝරගත්තා. God told him, you're going to be the father of many nations. බොහෝ දේශයන්ගේ පියා වෙන්නට යනවා කියලා කිව්වා ඔහුට. When God said that to Abraham, Abraham was very old and his wife has passed the age of childbearing. ආබ්‍රහම්ට දෙවියන් වහන්සේ මේ දේ කියනකොට ඔහු වයස්ගතව සිටියේ. ඒ වගේම භාර්යාව පවා ඒ දරුවන් පිළිසිඳ ගන්න පුළුවන් වයස ඔබවා සිටියේ. It was too big. The words that God brought, he could not believe. He was struggling with it. දෙවියන් වහන්සේ ගෙනාපු වචන පිළිබඳව ඔහු පොර බැදුවා. මන්ද ඔහුට ඒ දේ පිළිගන්නට අමාරු වුණා. But God didn't give up on Abraham. නමුත් දෙවියන් වහන්සේ ආබ්‍රහම්ව අතහැරියේ නැහැ. He will not give up on you and me as well. ඒ වගේම දෙවියන් වහන්සේ ඔබවත් අතහරින්නේ නැහැ. So God helped Abraham. දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට උපකාර කරා. And the Bible says, and the Lord said to Abraham, after Lot had separated from him, lift up your eyes. Notice, lift up your eyes now and look from the place where you are, northward, southwards, eastward, and westwards. ආමේන්. ආබ්‍රහම් කෙරෙන් ලොත් වෙන් වූ පසු ස්වාමින් වහන්සේ ආබ්‍රහම්ට කතා කොට ඔබේ ඇස් ඔසවා ඔබ සිටින ස්ථානයේ සිට උතුරද දකුණද නැගෙනහිරද බස්නාහිරද දෙස බලන්න. You know what is God saying to Abraham? මොකක්ද දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට කියන්නේ? He's saying, I want you to see from your thoughts. ඔබගේ I want you to සිතුවිලි create your thoughts and see differently. සිතුවිලි නිර්මාණය කළා ඔබ වෙනස් ආකාරයට සිතන්න කියනවා. Lift up your eyes. ඔබගේ ඇස් ඔසවන්න. From your optical eyes, you may see that you are very old. You know, this is impossible. ඔබගේ භෞතික ඇස් වලින් ඔබ බලනකොට හිතන්න පුළුවන් ඔබ වයස්ගතයි මෙය වෙන්න බෑ කියලා. But God says, lift up your eyes and see. නමුත් දෙවියන් වහන්සේ අපිට කියනවා ඔබගේ ඇස් ඔසවා බලන්න ඔබ දකින්න. God wanted Abraham to see in a different way from his thoughts. දෙවියන් වහන්සේ බලාපොරොත්තු වුණා ආබ්‍රහම්ට සිතුවිලි වලින් වෙනස් ආකාරයට සිතන්නට. Verse 15. 15 වෙනි පදේ For all the land which you see, notice, see, I give to you and your descendants forever. මක් නිසාද ඔබ දක්නා වූ මුළු දේශය ඔබටද ඔබේ වංශයටද සදා කාලයට දෙන්නෙමි. So here's a spiritual principle God works. ආත්මික ප්‍රතිපත්තියක් දෙවියන් වහන්සේ ක්‍රියා කරන ආකාරය. He will only give to you what you can see. ඔබට දකින්න පුළුවන් දේ පමණයි උන්වහන්සේ ඔබට දෙන්නට යන්නේ. What you see with your thoughts. ඔබගේ සිතුවිලි වලින් ඔබ දකින දේ. Hallelujah. හලෙලූයා. Isn't this wonderful? Verse 16. 16 වෙනි පදේ And I will make your descendants as the dust of the earth, so that if a man could number the dust of the earth, then your descendants also could be numbered. ඔබේ වංශය පොළවේ දූලිමෙන් වැඩි කරන්නෙමි. එසේ හේයින් මිනිසෙකුට පොළවේ දූලි ගණන් කරන්නට පුළුවන් නම් ඔබේ වංශයත් ගණන් කළ හැකි වන්නේය. This is so powerful. මේ ඉතා බලවත්. Then again in Genesis 15, උප්පත්ති 15 වෙනි පරිච්ඡේදයේ even after this word, Abraham was struggling to believe. මේ වචනයෙන් පස්සෙත් ආබ්‍රහම් පොර බැදුවා ඒ විශ්වාස කරන්නට අදහන්නට. Genesis 15 verse 5 and 6. 5-6 පද Then he brought him, that is Abraham, outside the tent, and he said, look now towards heaven and count the stars, if you are able to number them. And he said to them, so shall your descendants be. Hallelujah. උන්වහන්සේ ඔහු පිටතට කැඳවා අහස දෙස බලා තාරකා ගණන් කළ හැකි නම් ඒවා ගණන් කරන්නයි කීසේක. ඔබේ වංශයද එසේම වන්නේයයි ඔහුට කීසේක. Wow, this is God helping Abraham to see something and comprehend the word of God, how powerful it is. He said, I want you to look at the stars and count every star. දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට කියනවා අහස දෙස බලන්න තාරකාවන් ගණන් කරන්න. So that this every star
හැම will be තරුවක්ම like a seed from බීජයක් you. වෙන්නට Hallelujah. යනවා ඔබ තුලින් පැමිණෙන. Verse 6. 6 වෙනි පදය. And he believed. Hallelujah. ඔහු ස්වාමින් වහන්සේව විශ්වාස This is කළේය. the first time it mentioned that Abraham believed. ආබ්‍රහම් විශ්වාස He කළා believed කියලා. in the Lord and he was accounted it was accounted for him to be righteous. Hallelujah. උන්වහන්සේ ඒක ඔහු සඳහා ධර්මිෂ්ඨකම් කොට ගණන් ගත්සේක. This was the moment මේක තමයි මොහොත උනේ. that prophecy began to be fulfilled. ඒ ප්‍රොපේතමේ වචන සම්පූර්ණ වුණා. Hallelujah. So God has to change our thinking. අපි සිතන ආකාරය වෙනස් විය යුතුයි. Just like Abraham. ආබ්‍රහම්ට වගේ. Sometimes God gives us words, දෙවියන් වහන්සේ prophecies. පුළුවන් අපට වචන දෙන්න, ප්‍රොපේතමේ වචන දෙන්න. But the word seems to be delayed. නමුත් ඒ ප්‍රොපේතමේ වචන ඉෂ්ට වෙන්න ප්‍රමාද වෙන්නට පුළුවන්. The delay is because we have not seen it. ඒ ප්‍රමාදය වෙන්නේ අපි ඒ දේ දැකලා නැති නිසා. The day you begin to see it, නමුත් ඔබ ඒ දේ දැක්ක දවසට you will have it. ඔබට ඒ දේ ලැබෙන්නට යනවා. Hallelujah. ආමේන්. As far as your eyes can see, that is what you can get. ඔබගේ ඇස් ඔසවා බලන කල ඔබට ඒ පෙනෙන තෙක් මානය දක්වා ඔබට ලැබෙන්නට යනවා. In Joshua chapter 6 verse 1 and 2, යොෂුවා 6:1 සහ 2 I want to see from the scriptures අපි දේව වචනයෙන් බලමු. how God spoke to Joshua now. දෙවියන් වහන්සේ ජොෂුවට කතා කරා. Now Jericho was securely shut up because of the children of Israel. No one went out and no one came in. යෙරිකෝව ඉස්රායෙල් පුත්‍රයන් නිසා තරේ වසා තිබුණේ කිසිවෙක් පිටතට නොගියේය ඇතුළටද නොආවේය. Maybe your life is like this today. ඔබගේ ජීවිතයත් මේ ආකාරය වෙන්න පුළුවන් අද දවසේ. Your challenge is like this today. ඔබගේ අභියෝගයත් මේ ආකාර වෙන්න පුළුවන්. It seems to be shut up. වැහිලා තිබෙනවා වෙන්න පුළුවන්. You seem to be not making any progress. ඔබගේ දියුණු වීමක් ඉදිරියට යෑමක් නැති වෙන්න You're පුළුවන්. wondering what is happening. ඔබ කල්පනා කරන්න පුළුවන් මොකක්ද මේ වෙන්නේ කියලා ඔබගේ ජීවිතේ. Let's look at verse 2. දෙවන පදයේ දෙස And the බලමු. Lord said to Joshua, ස්වාමින් වහන්සේ ජොෂුවට කතා කරලා කිව්වා. I want to say, God, the Lord is speaking to you today. මම කියනවා දෙවියන් වහන්සේ ඔබට කතා කරනවා කියලා අද දවසේ. Just as he spoke to Joshua. ඒ දෙවියන් වහන්සේ ජොෂුවට කතා කරපු ආකාරයටම. See, I have given Jericho into your hand. Hallelujah. යෙරිකෝව ඔබට දීලා තිබෙන්නේ ඔබගේ අතට. Look at the tense there. He's not saying, I will give you Jericho. ඔබට දෙන්න යනවා කියලා කිව්වේ නැහැ. I have given you ඔබට දැනටම දීලා තිබෙන්නේ කියලා කියනවා. it into your hands. ඔබගේ අතට. It is already with you. ඔබට දැනටමත් ඒ It's දේ already දීලා given to ඉවරයි. you. දැනටමත් දීලා ඉවරයි. But it says, see. ඔබ නමුත් කියනවා දෙවියන් වහන්සේ ඔබ දකින්න අවශ්‍යයි ප්‍රථමයෙන්. You must see. ඔබ දකින්න අවශ්‍යයි. Hallelujah. හalleluya. That challenge you must see. ඔබ ඒ අභියෝගය දකින්න Not අවශ්‍යයි. as a challenge that is restricting you. ඔබව සීමා කරන අභියෝගයක් දෙස නෙවෙයි. Begin to see that challenge is now being opened by the Lord. දෙවියන් Hallelujah. වහන්සේ විසින් ඒ අභියෝගය විවර කරන බව ඔබ දකින්න අවශ්‍යයි. And He's giving you something that you never imagine is possible. ඔබ කවදාක්වත් හිතපු නැති දෙයක් උන්වහන්සේ ඔබට දෙනවා වෙන්න පුළුවන්. Glory to God. දෙවියන් වහන්සේට මහිමය වේවා. So the power of your thoughts. ඔබගේ සිතුවිලි වල බලය. Your thoughts have the ability to imagine. ඔබගේ සිතුවිලි වලට හැකියාව තිබෙනවා මවා ගන්නට. Pastor Chris said, the extent of your vision is the boundary of your blessings. ඔබගේ දර්ශනයේ ඒ සීමාව අනුව තමයි ඔබගේ ආශිර්වාදය නියම වෙන්නේ කියලා පාස්ටර් ක්‍රිස් කිව්වා. Let me repeat that. The extent of your vision ඔබගේ දර්ශනයේ සීමාව අනුව is the boundary of your blessings. ඔබගේ ආශිර්වාදය නියම වෙන්නේ සීමා වෙන්නේ ඔබගේ ඒ දැක්ම අනුවයි. It's not in ඔබගේ God's දර්ශනය hands. අනුවයි. දෙවියන් වහන්සේගේ අතේ නෙවෙයි මේ තිබෙන්නේ. He has given you all blessings in Christ Jesus. ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල
උන්වහන්සේ ඔබට හැම ආශිර්වාදයක්ම දීලා ඉවරයි. But now you must begin to use the power of your thoughts, your imaginations, දැන් ඔබ to සිතුවිලි take වල hold of what belongs to you. ඔබගේ සිතුවිලි වල ඒ බලය නිර්මාණශීලී හැකියාව අත්පත් කර ගන්න අවශ්‍යයි. ඔබට දෙවියන් වහන්සේ දීලා තිබෙන දේ තුල ජීවත් වෙන පිණිස. In Ephesians 3:20, එපිස 3:20 මෙසේ කියනවා. this is a scripture many Christians use. බොහෝ කිතුණුවන් මේ දේ වචනේ Now පාවිච්චි to him කරනවා. who is able to do exceedingly abundantly above all that we ask or think. ඉතින් අප තුල ක්‍රියා කරන්නා වූ බලයේ හැටියට අපි ඉල්ලන නොහොත් සිතන හැම දෙයට වඩා The verse there, another version says, imagine, එතන සිතන හැම දෙයට වඩා according to the power that works in us. අප තුල ක්‍රියා කරන්නා වූ බලයේ හැටියට That power is in us. ඒ බලය තිබෙන්නේ අපි තුලයි. That power is in your mind. ඒ බලය තිබෙන්නේ ඔබගේ මනසේ. That power is not there in heaven. ස්වර්ගේ නෙවෙයි ඒ බලය තිබෙන්නේ. That power is with you. ඒ බලය තිබෙන්නේ ඔබ තුලයි. So we can ask අපට ඉල්ලන්න පුළුවන්. and we can imagine, we can create. අපට නිර්මාණය කරන්න පුළුවන්, සිතන්න පුළුවන්. That ability is given to ඒ us. හැකියාව අපට තිබෙනවා. God is able to do දෙවියන් වහන්සේට exceedingly abundant. පුළුවන් ඊට අධික ලෙස කරන්නට උන්වහන්සේට බලය තිබෙනවා. But He wants us to ask. He wants us to imagine. He wants us to use our thoughts. නමුත් අපි ඉල්ලන්න අවශ්‍යයි, අපි සිතන්න අවශ්‍යයි, අපි මවා ගන්නට අවශ්‍යයි. Hallelujah. හලෙලූයා. So your thoughts are very important. අපේ සිතුවිලි වල ඊට වැදගත්. What are your thoughts saying today? මොනවද ඔබගේ සිතුවිලි කියන්නේ අද දවසේ? What is your mind saying to you this ඔබගේ morning? මනසේ මොනවද කියන්නේ ඔබට? Hallelujah. හලෙලූයා. Your mind speaks to you. ඔබගේ මනස ඔබට කතා කරනවා. You know, let's say you went to see a doctor. හිතන්න ඔබ ගියා දොස්තර කෙනෙක් ගාවට. Maybe you had something wrong. ඔබගේ ශරීරයේ අභියෝගයක් තිබුණා කියලා කියමු. Not a major one, you know. So you thought, okay, let me go and see a doctor. ලොකු අභියෝගයක් නෙවෙයි කුඩා අභියෝගයක්. ඔබ යනවා දොස්තර ගාවට. Now the doctor looks at you, you know, you get many reports. දොස්තර බලලා වාර්තා ගන්න And කියලා the ඔබට doctor said, කියනවා. oh, how did you come today? අපෝ මේ වාර්තාව කොහොමද ඔබ ආවේ කියලා අහනවා ඔබේ. You must be admitted right now. දැම්මම ඔබ ඇතුල් වෙන්න අවශ්‍යයි No, රෝහලට. doctor, but I was okay. I want to go home. No, 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 නෑ no. නෑ මම දොස්තර හොඳට හිටියා. Your දොස්තර condition කියනවා- is very serious. දොස්තර කියනවා ඔබගේ තත්ත්වය ඉතා බරපතලයි කියලා. What happens? මොකක්ද වෙන්නේ? Now you begin to see everything in your life according to what the doctor has said. දැන් ඒ දොස්තර කියපු ඒ වචන කිහිපයට අනුව තමයි ඔබ ඔක්කොම දකින්නේ දැන්. You're going back now. You came like a Singha, and now you're going back with your head down. Oh, I'm going to die. I'm going to die. ඔබ සිංහෙක් වගේ තමයි රෝහලට ඇතුළුනේ. නමුත් ඔබ ගෙදර යන්නේ අනේ මම මැරෙයි කියලා හිත හිත. Your mind has been influenced, දැන් ඔබගේ මනසට බලපෑම් ඇති කරලා තිබෙනවා. and your thought process is now focused on what you heard negatively. දැන් ඔබගේ සිතුවිලි රටාව නියම වෙලා තිබෙනවා. ඔබගේ කනට වැටුණු ඒ රිනවාදී ඒ බස් කනට වැටිලා තිබෙනවා. God gave you a mind. God gave you thoughts, so that your thoughts is a tool. Your mind is a tool for possibilities, endless possibilities that God can give you. දෙවියන් වහන්සේ ඔබට මනස දීලා තිබෙනවා සිතන්නට මවන්නට ඒ අසීමිත හැකියාවන් ඇති මනසක් ඔබට දීලා තිබෙනවා. Begin to see possibilities. ඔබ හැකියාවන් දකින්න අවස්ථාවන් දකින්න. Don't let your thoughts stray. ඔබ ඉඩ දෙන්න එපා ඔබගේ සිතුවිලි වලට ඔහේ ඕන දේවල් සිතන්නට. Choose your thoughts that ඔබගේ come to your mind. සිතුවිලි ඔබ තෝරා බේරා ගන්න අවශ්‍යයි. You are responsible for the thoughts that you entertain. ඔබ වගකීම ගන්න අවශ්‍යයි ඔබගේ මනසේ දුවන ඔබගේ සිතුවිලි වලට. You know, some people say, oh, Mama Vadiya hituwe naha, Pastor. You are in trouble now. And you're saying, Mama Vadiya hituwe naha.
සමහර අය කියනවා දැන් ඔබ කරදරේ වැටිලා වලේ වැටිලා ඉන්නේ. ඉතින් ඔබ හිතනවා ඔබ කියනවා පාස්ටර් මම වැඩි හිතුවේ නෑනේ. But you have been thinking all the wrong thoughts. දැන් ඔබ වැරදි සිතුවිලි තමයි හිතමින් ඉඳලා තිබෙන්නේ. Just think about a farmer. හිතන්න ගොවියෙක් ගැන. The farmer, you know, he prepares his field and he sows seed. ගොවියෙක් ගොවි පොළ හොඳට සකස් කළා පොළව බීජ වපුරනවා. ඔබ දැන් මවා ගන්න. So he's expecting now a harvest at the right time. අස්වැන්නක් බලාපොරොත්තු වෙනවා ගොවියා නිවැරදි කාලයට. But one day when he goes, there's a lot of weeds now. එකපාරටම යනකොට ගොඩාක් තිබෙනවා වල් පැල වැවිලා. What does the farmer do? මොකක්ද ඒ ගොවියා කරන්නේ? If he's a hard-working farmer, responsible, මහන්සි වෙලා වැඩ කරන ගොවියෙක් නම් මොකක්ද he will have කරන්නේ? a plan to remove the weeds. සැලැස්මක් තියේවි ඔහුට කොහොමද ඒ වල් පැල ගලවන්නේ කියලා. He won't say, oh, let the weeds be there. ඔහේ ඒ වල් පැල ටික තිබුණ දෙයින් කියලා කියන්නේ. He's a responsible farmer. ඔහු His වගකීමක් focus ගන්න is on the ගොවියෙක්. harvest. දැන් ඔහුගේ අවධානය ඔහු යොමු කරන්නේ අස්වැන්න දෙස. Hallelujah. You can accept or refuse the thoughts that come to your mind. ඔබට පිළිගන්න පුළුවන් නැත්නම් ඔබට ප්‍රතික්ෂේප කරන්න පුළුවන් ඔබගේ මනසට එන ඔබගේ සිතුවිලි. You can also create. ඒ වගේම නිර්මාණය කරන්න පුළුවන්. God made us like him. We have creative ability. දෙවියන් Hallelujah. වහන්සේ අපිව මැව්වා උන්වහන්සේ ආකාරයට උන්වහන්සේ අපට දීලා තිබෙනවා ඒ හැකියාව නිර්මාණය කරන්න අපේ සිතුවිලි. Your life goes where your thoughts go. අපේ සිතුවිලි යන දිශාවට තමයි අපගේ ජීවිතයත් යන්නේ. Hallelujah. හලෙලූයා. You don't have to remain the way you are today. ඔබ ඉන්න ආකාරයට අද දවසේ ඉන්න අවශ්‍ය නැහැ. If you're not happy with your life ඔබගේ today, ජීවිතය ගැන ඔබ අද දවසේ සතුටු වෙන්නේ නැත්නම් you know, remember, because those are the thoughts that you've been thinking about. මෙවැනි සිතුවිලි තමයි ඔබ සිතමින් සිටියේ. Now you got to start changing your thoughts. ඔබගේ සිතුවිලි දැන් ඔබ වෙනස් කරන්න අවශ්‍යයි. Because it is a new day. අද අලුත් දවසක් නිසා. Hallelujah. හලෙලූයා. Don't let the limitations of humans affect your thinking and your thoughts. මනුෂ්‍ය වර්ගයාගේ ඒ සීමාවන් වලට ඉඩ දෙන්න එපා ඔබගේ සිතුවිලි පාලනය කරන්නට. You know, sometimes people are hurt because, you know, somebody disappointed you. යම් කෙනෙක් ඔබගේ බලාපොරොත්තු කඩ කරා, සුන් කරා, ඒක නිසා ඔබ දුකෙන් ඉන්නවා. Now it has affected your thoughts. දැන් ඔබගේ සිතුවිලි වලට ඒක බලපාලා. It has affected your emotions. ඔබගේ හැඟීම් වලට දැන් බලපාලා. It has affected your character as well. ඔබගේ චරිතයටත් ඒක Your බලපාලා. freedom. ඔබගේ නිදහස්කමටත් ඒක බලපාලා. Don't let it happen. එසේ වෙන්න දෙන්න එපා ඔබ. Why does that happen? ඇයි එහෙම වෙන්නේ? Sometimes our expectation of other people are too high. අපි අන් අයගෙන් අපේක්ෂා වෙන කරන දේ වැඩි. As a pastor of so many years, now I realize, you know, everyone cannot meet everyone's expectations. හැම කෙනෙකුටම බෑ හැම කෙනෙක්ගේම අපේක්ෂාවන් සපුරන්නට. මෙච්චර අවුරුදු ගාණක් සභාපාලකවරයෙක් හැටියට මම කටයුතු කළා. මම අද දවසේ දේ තේරුම් ගන්න. I think that's a good lesson to learn. මම හිතනවා ඒක හොඳ පාඩමක් අපට ඉගෙන ගන්නට. So that you don't get hurt. එතකොට ඔබට දුක හිතෙන්නේ නැහැ. You see a picture and you move on. ඔබ Hallelujah. පින්තූරයක් මවා ගන්න ඔබගේ ජීවිතයට ඔබ ඉදිරියටම යන්න. God doesn't have bad thoughts about you. God Deviyan- will not disappoint. දෙවියන් Hallelujah. වහන්සේ කවදාක්වත් අපේ බලාපොරොත්තු කඩ කරන්නේ නැහැ. So the picture you must see is now the picture of your heavenly Father. උන්වහන්සේ තුල තිබෙනවා ඔබට යම් පින්තූරයක් යම් සිතුවිල්ලක් ඔබගේ සිතුවිලි පින්තූරය විය යුත්තේ ඔබගේ ස්වර්ගික පියාණන් තුල ඔබගේ ජීවිතයට ඇති පින්තූරය. Don't be limited by your childhood. Sometimes you've gone through some difficult, tough times in your childhood. ඔබ දරුවෙක් හැටියට ඊට අමාරු කාලයන් තුලින් ගිහිල්ලා ඇති එම නිසා ඒවට ඔබ සීමා වෙලා සිටින්න එපා. Maybe somebody hurt you so badly, betrayed you. යම් කෙනෙක් ඔබව පාවා දුන්න වෙන්න පුළුවන් නැත්නම් ඔබට ඊට දුක හිතෙන විදියට ක්‍රියා කරා වෙන්න පුළුවන් ඔබ කුඩා කල පවා.
You know, thank God for our parents. දෙවියන් වහන්සේට ස්තුති වේවා අපගේ දෙමව්පියන් නිසා. But no father or mother is perfect. කිසිම අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ਸਰව සම්පූර්ණ නැහැ. So if you have been brought up with a challenging home situation, childhood, you know, the chances are that those pictures are in you now, in your thought life. ඔබ කුඩා කල ඔබගේ නිවසේ පසුබිම ඊ타ත්ම ඒ අභියෝගමත් වුණා නම් ඔබට පොරබැදීම් තිබුණා නම් ඔබ කුඩා කල ඉතින් ඔබට ඒ වගේ සිතුවිලි තිබෙනවා නම් So that will keep you in bondage. ඔබ ඒ සිතුවිලි නිසා ඔබව බන්ධනෙන් තියාවි ඔබගේ අනාගතය ඔබ වැඩිවහල් වෙනකොට පවා. Now you come to Christ. නවමුණුත් ඔබ ක්‍රිස්තුස් වහන්සේ තුලට පැමිණ තිබෙන Praise නිසා God. You receive God. ඔබ දෙවියන් වහන්සේව පිළි අරගෙන තිබෙනවා. And the first lesson you learn is ප්‍රථම ඔබ ඉගෙන ගන්න පාඩම තමයි God is your father. දෙවියන් වහන්සේ මගේ පියා. Wow. Suddenly, you think of your heavenly father. ඔබ හිතනවා You think of your earthly father. ස්වර්ගික පියා පිළිබඳව ඔබගේ And you feel difficult. You feel pain. You cannot trust. ඔබගේ භෞතික පියා ගැන හිතනකොට ඔබට විශ්වාස කරන්න බෑ. අමාරුයි, වේදනාකාරී වෙන්න පුළුවන්. Because the picture of the father you had. මන්ද පියෙක් පිළිබඳව ඔබගේ තිබුණ පින්තූරය නිසා. Now what do you do now? ඔබ කුමක්ද කළ යුත්තේ? You must look now about our heavenly father. ස්වර්ගික පියාණන් දෙස බලන්න අවශ්‍යයි. What he looks like. මොන ආකාරයේද උන්වහන්සේ? He is our heavenly father. උන්වහන්සේ අපගේ ස්වර්ගික පියාණන්. Hallelujah. Hallelujah. The Bible says, when you pray, say, Father. බයිබලයේ කියන ඔබ ආඥා කරනකොට පියාණනි කියලා ආමන්ත්‍රණය කරන්න. So you look in the word. වචනේ බලන්න සෝදිසි කරලා. You know, the Bible is a picture book. බයිබලය ඇවිල්ලා පින්තූර පොතක්. Did you hear that? ඔබට ඇහුණාද ඒක? The Bible is a picture book. බයිබලය ඇවිල්ලා පින්තූර ගොඩක් තිබෙන You පොතක්. want to see who God is like. දෙවියන් වහන්සේ මොන ආකාරයේද කියලා බලන්න කැමතිද? It is in the Bible. බයිබලයේ තිබෙනවා ඒ බව. That our Father will never leave us nor forsake us. අපගේ පියාණන් වහන්සේ කවදක්වත් අපිව අත්හරින්නේ නැහැ. Our earthly father may have done that. අපේ භෞතික පියා ඒ දේ කරලා ඇති සමහර විට. But our heavenly Father, අපගේ ස්වර්ගික පියාණන් He loves us so much. අපට තරම් ප්‍රේම කරනවා. In Mark 7:11, Jesus is saying, how much more your heavenly Father will give you. මාක් 7:11 කියනවා යේසුස් වහන්සේ ඔබගේ ස්වර්ගික පියාණන් කොපමණ ඔබට දෙයිද? Mark 5:48 says, as your heavenly Father is perfect. මාක් 5:48 කියනවා ස්වර්ගික පියාණන් ਸਰව සම්පූර්ණ ආකාරයට. Our heavenly Father is perfect. අපගේ Hallelujah. ස්වර්ගික පියාණන් ਸਰව සම්පූර්ණයි. Say, my Father is perfect. ඔබ කියන්න මගේ පියාණන් සම්පූර්ණයි. I can trust Him. මට Hallelujah. උන්වහන්සේව විශ්වාස කරන්නට පුළුවන්. I can fall into His arms. මට උන්වහන්සේගේ ඒ අත්වලට වැටෙන්නට පුළුවන්. Hallelujah. ආමේන්. He cares for me. උන්වහන්සේ මා ගැන සලකන නිසා He never changes. උන්වහන්සේ කවදක්වත් වෙනස් වෙන්නේ නැහැ. So your mind is now දැන් begin. ඔබගේ මනස And when we pray, you pray confidently. ඔබගේ මනස එන්න දැන් වෙනස් වෙනවා. ඉතින් අපි යාඥා කරනකොට ඔබ නිසකකමින් යාඥා කරනවා. Like Jesus, you say, Father, I know you hear me every time I pray. යේසුස් වහන්සේ මොකක්ද කිව්වේ? පියාණනි මම දන්නවා මම ඔබ වහන්සේට මොරගස්සන හැම අවස්ථාවකදීම ඔබ වහන්සේට මාව ඇහෙනවා. You know, I notice a lot of Christians, when they pray to Jesus. බොහෝ කිතුණුවන් යාඥා කරනකොට යේසුස් වහන්සේට යාඥා They say, කරන්නේ. Jesus, oh Jesus, oh Jesus. යේසුනි 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 කියලා කියනවා. Well, if you're a new Christian, a baby Christian, that's okay. අලුත් කිතුණුවෙක් නම් කිතුණු බිලෙන්දෙක් නම් මේක කමක් නැහැ. But as you grow, you learn ඔබ වර්ධනය වෙනකොට ඔබ ඉගෙන ගන්නවා. to pray, my Father. මගේ පියා කියලා උන්වහන්සේට ආමන්ත්‍රණය කරනවා. You know, the reason why some people don't pray to the Father is their earthly father did not give them anything. සමහර අය ඔවුන්ගේ ස්වර්ගික පියාණන්ට යාඥා කරන්නේ නැහැ, කන්නලව් කරන්නේ නැහැ. මන්ද ඔවුන්ගේ භෞතික පියාණන් ඔවුන්ට මුකුත් දීලා නැති නිසා. You ask for something and the father said, no, I'm not giving you anything.
පියාගෙන් මොනවා හරි ඉල්ලුවාම භෞතික පියා සමහරට කියන්නේ නැති නෑ මම මුකුත් දෙන්නේ නෑ You කියලා. don't deserve anything. ඔබ මුකුත් ලබන්න වටින්නේ නෑ කියලා කියන්නේ නැති. You are hurt that you're carrying that. ඉතින් That ඔබට ඒ picture. දුක ඒ පින්තූරය තමයි හදවතේ තිබෙන්නේ. You got to change that picture. ඔබ ඒ පින්තූරය වෙනස් කරන්න අවශ්‍යයි. Hallelujah. 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 Say, I have a good father. ඔබ කියන්න මට යහපත් පියෙක් සිටිනවා. That's the song. I have a good father. Hallelujah. ගීතිකාවක් තිබෙනවා ඒ ආකාරයට. Praise the Lord. Glory to God. So, in the place of prayer, ඒ ආඥාවේ ස්ථානයේ that is the place where your thinking is affected and pictures are formed in your mind. ඔබගේ සිතුවිලි වලට ඒක බලපානවා. ඔබගේ මනසේ පින්තූර මැවෙනවා. You know, today I'm talking out of, I've done this and I've seen this work. මම මේක කරලා තිබෙනවා. මම දැකලා තිබෙනවා මේක වැඩ කරනවා. I remember many years ago, මට මතකයි අවුරුදු ගණනාවකට ප්‍රථමයෙන් this place was Kohila Vatta, කොහිල වත්තක් තමයි මෙතන තිබුණේ. Mada Godak, neda Sumandas Ayya. Sumandas Ayya knows that. All mud මඩ තමයි තිබුණේ. and Kohila. කොහිල ගස් තිබුණේ. I used to sit down there in that other house, මම එතන වාඩි වෙලා ඒ නිවසේ in the front portion, ඉස්සරහ කෑල්ලේ that මම was වාඩි there. වෙලා And I used to look. මම බලනවා මම දැක්කා. I used to think, what can be done with this place? මේ ස්ථානයේ මොකක්ද කරන්න පුළුවන් කියලා මම කල්පනා I used to කරා. pray, මම යාඥා කරා. thank God. දෙවියන් වහන්සේට ස්තුති කරා. And I begin to see. මම දැක්කා ඒක ආත්මයෙන්. I began to see. මම දැක්කා ආත්මයෙන්. I didn't see everything like this. I saw something. මම මේ සියල්ල මේ ආකාරයට දැක්කේ නැහැ. නමුත් මම යමක් දැක්කා. Like is it Elijah? He saw some fingers. එලියා දැක්කා ඒ අත. I said, this is it. Hallelujah. මම කිව්වා මම හිතුවා මේක තමයි. The moment you see, that is done. ඔබ Hallelujah. දැක්ක මොහොතේම ඒක සිදු වෙනවමයි. Hallelujah. The other day there was some challenge with Pastor Liz and Jemima going on the plane. ප්ලේන් එකේ යනකොට පාසල් ලිස්ට් ජෙමයිමාට අභියෝගයක් They were තිබුණා. about to offload them. ඔවුන් ඒක ඒ ගුවන් යානයෙන් එළියට දමන්න හැදුවේ Pastor යන්නේ Liz said, නැතුව. another 5 minutes we are going to be offloaded. තව විනාඩි 5කින් අපිව මේ ප්ලේන් එක යන්න නැතුව I was නවත්තලා already එළියට praying in දානවා tongues. කියලා I කියලා. was already praying in tongues. මම අන්‍ය භාෂාවෙන් යාඥා කරමින් I සිටියා. prayed. Suddenly I saw them seated in the aircraft. මම එකපාරටම දැක්කා ඔවුන් වාඩි වෙලා ඉන්නවා ඒ ගුවන් යානයේ. Then I saw them in the parents' house hugging their daddy. මම දැක්කා ඊට පස්සේ දෙමාපියන් එක්ක ඒ සිපගෙන සිටිනවා. I said, you are going. Nobody can stop you. මම කිව්වා ඔබ යනවා කිසි දෙයකට බෑ ඔබ යන එක නවත්තන්න. You are going. ඔබ යනවා Hallelujah. කියලා කිව්වා මම. They left in the last minute. අන්තිම මොහොතේ තමයි ගියේ. The plane had to wait 15 minutes to board these two people. විනාඩි 15ක් ඉන්න වුණා ගුවන් යානයේට. All the people are waiting. මේ දෙදෙනාම නග්ගවා ගන්න. Hallelujah. හැමෝම බලාගෙන හිටියා. The power of seeing. දැකීමේ බලය. Hallelujah. Hallelujah. Cultivate this. අපි මේක සංවර්ධනය කරගනිමු. It is in the throne room. ඒ සිංහාසනේ. The throne room is the place where you see. ඒ ස්ථානයේ තමයි අපි දකින්නේ. This is our month of the throne room. මේ මාසය අපගේ ඒ සිංහාසනේ සිටීමේ මාසය. That's why you must wait longer. ඒකයි Linger අපි longer time වඩා කාලය in the presence of God. රැඳී සිටින්න අවශ්‍ය දෙවියන් වහන්සේගේ අභිමුඛේ. One of the great preachers of the gospel, Smith Wigglesworth. සුභාරංචි දේශකෙක් ස්මිත් විගල්ස්වර්ත් He said, කියපු if you දෙයක් want to be a තමයි great preacher, අනර්ග දේශකයෙක් වෙන්න නම් ඔබ you have to wait longer and longer වැඩියෙන් in the presence of God. දේව අභිමුඛයේ සිටින්න අවශ්‍යයි කියලා කිව්වා. Because in that place, මන්ද ඒ ස්ථානයේ you will see what no man can see. ඔබ දකින්න යනවා කිසි මිනිසෙකුට පෙනෙන්නේ නැති දේ. Hallelujah. These are the last days. මේ අවසාන කාලේ අපි ජීවත් වෙන්නේ. We have no time to play. සෙල්ලම් කරන්න වෙලාව නැහැ අපිට. We must be waiting and watching and seeing
what the Lord is doing by His Spirit. දෙවියන් වහන්සේගේ ආත්මයන්න් වහන්සේ කරන කොටගෙන උන්වහන්සේ කරන දේ දකිමින් බලමින් රැඳී සිටින්න අවශ්‍යයි අපි. Last verse I want to share, Philippians 4, 6 and 6 to 9. I'll end with this. පිලිපි 4 6 සහ 7 පද මම බලන්න Said, be anxious for nothing, but with everything by prayer and supplication, with thanksgiving, let your requests be known to God. ඔබ සෑම කිසිවක් ගැන කනගාටු නොසිතා සියල්ලෙහිදී සිතුදීම් සමග යාඥාවෙහිඳ කන්නලව්වෙන්ද ඔබ සැමගේ ඉල්ලීම් දෙවියන් වහන්සේට දන්වන්න. Be anxious for nothing. කිසි දෙයක් ගැන ඔබ කනගාටු වෙන්න එපා. The more you're කරදර වෙන්න anxious, එපා. the more you're anxious, the more you will see evil pictures. ඔබ කරදර වෙන්න කනගාටු වෙන්න ඔබ දකින්නේ නපුරු පින්තූර. The devil will put pictures. යක්ෂයා දමයි සිතුවිලි. He says, do not be anxious for anything. කිසි දෙයක් ගැන ඔබ කරදර වෙන්න එපා. Don't think හිතන්න එපා ඔබ. anxious thoughts. සිතුවිලි ඔබ හිතන්න එපා මේ වගේ රිනවාදී කරදරකාරී සිතුවිලි. But in everything, prayer and supplication. With prayer and supplication. With thanksgiving. කන්නලව්වෙන් සහ ස්තුතිදීමෙන්. I can preach a whole sermon on this, but it says, instead of being anxious, කනගාටු වෙනවා වෙනුවට be intentional in prayer. ඔබ යාඥාවෙන් මහත් අවධානය යොමු කරමින් යාඥා කරන්න. Let your request be known to God. Not because God does not know. දෙවියන් වහන්සේ නොදන්න නිසා නෙවෙයි ඔබගේ ඉල්ලීම් දෙවියන් වහන්සේට ඔබ දන්වන්න අවශ්‍යයි. Because you're putting your trust in Him now. දෙවියන් වහන්සේ වෙතට ඔබගේ මුළු විශ්වාසය ඔබ තබනවා උන්වහන්සේ වෙත. You're saying, God, I'm depending on you. ඔබ කියනවා ස්වාමිනී මම ඔබ වහන්සේ වෙත යම්පෙනවා I කියලා. put my life in your hands. මගේ ජීවිතය ඔබ වහන්සේගේ හස්තේ තබනවා කියලා. Verse 7. I like 7 වෙනි this. පදය. And. සහ It says and. Evita. You know, when we pray like that, මේ ආකාරයෙන් අපි යාඥා කිරීමෙන් අනතුරුව the peace of God which passes all understanding will guard your hearts and your minds through Christ Jesus. කිසි නුවණකින් දැනගත නොහැකි වූ දෙවියන් වහන්සේගේ සමාදානය ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල ඔබ සැමගේ සිත්ද සිතුවිලිද ආරක්ෂා කරනවා ඇත. It doesn't say your prayer will be answered. ඔබගේ යාඥාවට පිළිතුරු දෙනවා කියලා නෙමෙයි මෙතන කියන්නේ. It says the peace will come. Hallelujah. සමාදානය ඔබට පැමිණෙයි. Hallelujah. ආමේන්. The peace of God. දෙවියන් වහන්සේගේම සමාදානය. The pictures of God. දෙවියන් වහන්සේගේම පින්තූරු පැමිණෙයි ඔබට. The thoughts of God. සිතුවිලි පැමිණේ දෙවියන් වහන්සේගේ සිතුවිලි. You know, the Bible is a picture book. It has the thoughts of God. ඔබ දන්නවද බයිබලය ගත්තාම දෙවියන් වහන්සේගේ ඒ පින්තූර රාශියක් තිබෙන දෙවියන් වහන්සේගේ සිතුවිලි අන්තර්ගත පොතක්. You're now at peace. දැන් ඔබ සමාදානයෙන් ඉන්නවා. You're anxious. You're troubled. ඔබ කරදරකාරීව හිටියා. Now that you've prayed, දැන් ඔබ යාඥා කරපු නිසා you're downloading now. දැන් ඔබගේ හදවතට ලැබෙනවා සමාදානය. You're downloading new pictures. අලුත් පින්තූර දැන් ලැබෙනවා. Your mind is guarded. Hallelujah. දැන් ඔබගේ හදවත ආරක්ෂිතයි. Your mind, your situvili. Hallelujah. සිතුවිලි ආරක්ෂිතයි. Your thoughts have been garrisoned. The word there is garrisoned. ඔබගේ සිතුවිලි දැන් ආරක්ෂිතයි. Wow. Hallelujah. That's where your victory is. ඔබගේ ජයග්‍රහණය තිබෙන්නේ මේ ස්ථානයේ. God's peace. දෙවියන් වහන්සේගේ සමාදානය. God's thoughts. උන්වහන්සේගේ සිතුවිලි. And you will see victory. ඔබ ජයග්‍රහණය දකින්නවමයි. Hallelujah. Hallelujah. Let's stand to our feet. අපි සියලු Hallelujah. දෙනා නැගී සිටිමු. Praise God. ප්‍රශංසා වේවා.